අපි ජීවිතේ එකම එක සැරයක් පාරක් තොටක් නොදන්න මිනිසෙක් වගේ ආදරය කරපු හැටි අතේ තියෙන හැමදේම අමතක කරලා එකම එක දෙයක් විතරක් ලෝකයක් තරම් පරිස්සම් කරපු හැටි ඒත් නොහිතනම වෙලාවක ආපු මහා හුළඟක් ඒ හැමදේම අරන් ගියාම අපි මහා පාරවල් ගානේ දකින මූණක් ගානේ ඒ නැති වුණ දේ හොයනවා. ඒත් ලෝකෙට කවදාවත් තේරෙන්නේ නැහැ පිස්සෙක් වගේ අපි මේ ඇවිදින්නේ මොකද්ද කියලා. එයාලට ඒක තවත් එක කරදරයක් විතරයි. අවුරුදු ගානක් තිස්සේ අතරමං වෙලා හෙව්වේ උත්තරේ අන්තිමට දවසක අපිටම මුණ ගැහෙනවා. අපි වෙනස්ම මිනිස්සෙක් කරලා අපි ඉස්සරහටම ගෙනත් දානවා. තමන්ට තමන්ම මුණ ගැහෙන තැන. එතන ආයේ කාගින්වත් කිසිම දෙයකට අය දෙන්න ඕනේ නැහැ. අතීතයේ කඳුළු අද අකුරු වෙලා. පිස්සුවක් වගේ දැනුනේ හැඟීම් අද කවියක් වෙලා. මේ මගේ කතාව නෙවෙයි. ආදරය වෙනුවෙන් අතරමං වුණ අපි හැමෝගෙම කතාව. අතීතේ මට නැති වුණේ මල වර්තමානයේ ප්ලීස් කවි පොතක් කියලා මාව හොයාගෙන ඇවිත්. අපි තවත් කාටවත් ප්ලීස් නොකියමු. අපි අපේම අතීතය අයිත් කියවමු. මම බලාගෙන ඉන්නවා. ඔයත් එදාට එනකම්.